ඉස්සර මම ඉස්කෝලේ යන කාලේ මේ අපේ සීයා හැමදාම අපි ඉස්කෝලේ යන කලින් මේ කතා කරලා ඔය රුපියල් 20ක් 50ක් කොහොම දෙනවා කඩ චෝරු ගන්න. හරිද? කොහමයි මම ඒල් කරන කාලේ තමයි සීයා නැති උනේ. ඊට පස්සේ තාත්තගෙන් හැමදාම ඒ කියන්නේ උදේට වඳිනකොට හැමදාම 100ක් 150ක් ඉතියාට ඒ කියන්නේ තාත්තා හම්බ කරන 100 හම්බ කරන්නේ නැහැ. ඒකෝට ඉතින් තාත්තා ටිකක් වැඩි ගහනක් ගන්නවා. දැන් ඊට පස්සේ වැඩ යන කාලේ තාත්තෙන් කොහොම මේ උදේට අර ගතමනාව කියන්නේ පොකට් මනි ඉල්ල ගන්නක් තිබුණා. හරි? දැන් මෙහෙ ආවට පස්සේ මේ මට ඉතින් කවුරුත් නැහැනේ තාත්තත් නැහැ 100ක් නැහැ දෙන්න. දැන් අපි කොල්ලා හැමදාම උදේට දැන් මම වැඩ යන පටන් ගත්තට පස්සේ හැමදාම උදේට එයා මට කලින් යනවා. එයා දැන් හැමදාම උදේට මේ සිවුඩින් මොකක් හරි පොඩි චිට් එකක් එක්ක ඒ කියන්නේ මොකක් හරි එකක් ලියලා මේ ලස්සන නෝට් එකක් ලියලා මොකක් හරි පොඩියට රුපියල් ඒ කියන්නේ දිරාම් 20ක් 10ක් 20ක් එයා ගත්තේ තියෙන විදිහට මේ මාරු තියලා යනවා මට යන ගමන් චොක්ලට් එකක් ගන්න හරි එනකොට චොක්ලට් එකක් ගන්න. ඔයාලට නැත්නම් එහෙම නිකන් ගත්තමනාව අර සැරින් සැරේට ඉතින් අර පොඩි කාලේ තිබ්බ ලැබිච්ච දේවල් ඒ විදිහට ලැබෙනවට ඉතින් මම හරි කැමතියි. පොඩින්ට සිස්ටර්. අද නිල්ලගන්නේ වාඩු. පැණි වරක ගාන එන ගායි වගේ ඒක මට තේරුන්නේ නැහැ ඒක දාලා තියෙන්නේ. කොල්ලා කිව්වා මට එකපාරට මතක් වුණේ මම නිකන් ගියේ අපේ ගෙදර ඉස්සරහා ගෙදර චතුරාලයා ගෙදර ඉන්නවා මං කොල්ලා කියලා පිට්බුල් කෙනෙක්. ඒ ඌ බල්ලෙක්.